හෙලෝ ළමයි. ඔන්න ඉතින් අද මං ආවා පුංචි වීඩියෝ එකක් අරගෙන. මේ තැන මම කලින් වීඩියෝ එකකත් මෙන්ෂන් කරලා තියෙනවා. මං මේ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි හැමෝම හැමදාම මිහින්තලේ ඇවිල්ලා මිහින්තලේ පන්සලයි මිහින්තලේ ගලඩයි ඒ ටිකටනේ යන්නේ. ඉතින් මේ මිහින්තලේ අවට තව ගොඩාක් තැන් තියෙනවා. ඉතින් අද අපි යන්නේ එහෙම තැනක් බලන්න. මිහින්තලේ මැද මළුවට ඔයාලා ආවහම ඔයාලගේ වම් අත පැත්තෙන් දානශාලාවක් තියෙනවා. ඉපැරණි දානශාලාවක්. ඒ දානශාලාවේ කෙළවර බෝඩ් එකක් තියෙනවා. අර කලින් පෙන්නපු බෝඩ් එක ගිරිබණ්ඩ සෑයට කියලා. ඉතින් එතනින් පහළට ගියාම මෙන්න මේ තිඹිරි පොකුණ ඔයාලට දැක ගන්න පුළුවන්. මං මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන වීඩියෝ එකෙත් පෙන්නලා තියෙනවා. මේක කොළම කොළපාට සුපෝෂණය වෙච්ච පොකුණක්. ඒත් ඉතින් මේ රජරට වගේ පරිසරයකට මිහින්තලේ වගේ පරිසරයකට මේ වගේ කොළ පාටක් එක්කුණාම ඒක එක අතකට ඇස්සලට හරි නිදහසක්, නිස්කලංකකමක්. ඉතින් මේ පොකුණ ගාවින් තවත් ඉස්සරහට ගියාම මෙන්න මේ විදිහ පාරක් තියෙනවා. එතනින් තමයි ගිරිබණ්ඩ සෑයට යන්නේ. අපිත් මේ ෆස්ට් ටයිම් තමයි මේට යන්නේ. නිතරම වගේ මිහින්තලේ ආවට මිහින්තලේ වටපිටාවේ තියෙන මේ වගේ පුංචි තැන්වලට අපි යනවා ගොඩාක් අඩුයි. ඉතින් මේ අපේ වැකේෂන් එක ටයිම් එකක් තියෙන හින්දා මිහින්තලේ අවට තියෙන හැම තැනක්ම වගේ බලන්න තමයි අපි කල්පනා කරේ. ඉතින් මේ තියෙන්නේ ගිරිබණ්ඩ සෑය. මේකේ ඉපැරණි සෑයක් දැන් නටබුන් වෙලා තමයි තියෙන්නේ. මේ ගැන ලොකු විස්තරයක් මම දන්නේ නෑ. මේක කරේ කවුද, කොයි කාලෙද ඒ විස්තරයක්. මේක අනිවාර්යෙන් කරන්න නැත්තේ අනුරාධපුර යුගයේ. ඒ උනාට කරවපු කෙනෙක් ගැන නම් මම දන්නේ නෑ. ඒ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මෙතනටත් හරි ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මෙතන මේ ස්තූපයේ අර්ථයක් සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ පස් ගොඩක් විදිහට. එක පැත්තක් තමයි දාගැබක් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනත් මිහින්තලේ සම්පූර්ණ view එකක් බලා ගන්න පුළුවන්. කැම්පස් එක, මිහින්තලේ වැව වගේ ගොඩක් දේවල් මෙතනත් හරි ලස්සනට පේනවා. මම අහලා තියෙනවා මිහින්තලේ මේ තියෙන පුංචි හැම කන්දක් උඩම ස්තූපයක් තියෙනවා කියලා. ඉතින් මේකත් ඒ වගේ එකක් වෙන්න ඇති. මොකද ඉස්සරහට මම තව වීඩියෝස් අරන් එන්නම් ඔයාලට මේ වගේ මිහින්තලේ ආවත් මගහැරෙන තැන් කීපයක් ගැන. මේ ගිරිබණ්ඩ සෑයට මෙන්න මේ විදිහට තමයි මිහින්තලේ පන්සල පේන්නේ. මේ හැම එකක්ම එක ළඟ තියෙන්නේ. ඉතින් අපි ගියේ පොසොන් කාලේ කිට්ටු වෙලානේ. මෙතන වරා මල් පිරීලා තිබුණා. වරා විතරක් නෙවෙයි අරලිය මල් හැම තැනම. හරිම නිස්කලංක පරිසරයක්. ඉතින් කැම්පස් එකේ ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙච්ච ගමන් අපි කට්ටියම මෙන්න මේ විදිහට එලි බහිනවා. එහෙම එළියට ආව වෙලාවක තමයි මේ ගිරිබණ්ඩ සෑයට යන පාර අහම්බෙන් වගේ දැකලා අපි කට්ටිය මෙතනට ගියේ. ඉස්සරහට එන්නේ පොසොන් වන්දනා කාලෙනේ. ඉතින් ඔයාලත් අනුරාධපුර මිහින්තලේ එනවනම් මේ වගේ පුංචි තැන් මගහැර ගන්න එපා. මොකද මේවා හරිම ලස්සන වටිනා තැන්. මොකද අනුරාධපුර යුගයේදීනේ මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ආගම අරගෙන ලංකාවට වැඩම කරේ. ඉතින් ඒ ඇතිවෙච්ච බෞද්ධ පුනරුදයත් එක්ක මේ අනුරාධපුර අවට ගොඩාක් වටිනා දේවල් තියෙනවා. ඉතින් ඒ තැන් බලන්න ඔයාලටත් එන්න කියන ආරාධනාවත් එක්ක අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉක්මනටම එනකන් පරිස්සමෙන් ඉන්න.